රයිට් ළමයි අපි පටන් ගමු. එදා නවත්තපු තැනින්ම පටන් ගමු. හරි. ඒතර මේක අපි ඕගනික් YouTube වැඩපිළිවෙලේ නාමකරණයේ කොටස මේ විදිහ අපි ප්‍රධාන සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒතර නාමකරණයේ කොටස තමයි අපිට ඉතුරුලා තියෙන්නේ. ඒතර නාමකරණය අපි එක වීඩියෝ එකක් මේ විදිහ කරලා තියෙනවා. අද අපි ඊට ටික සාකච්ඡා කරගෙන යමු. අපිට තව මේ වීඩියෝ එකයි තව සෙෂන් එකකින් වගේ නාමකරණයේ කොටස ඉවර කරගන්න පුළුවන්. හරි. එතකොට මේ අපි මම කිව්වා මේ ඉගැන්වීමේදී ටිකක් වෙනස් ක්‍රමයක් මම අනුගමනය කරන්නේ. උදාහරණ වලින්ම තමයි නීති ටික කියලා දෙන්නේ. ඒතකොට දැන් මේ කාබොක්සිලික් අම්ල වල අපි හිටියේ පළවෙනි සෙෂන් එක පුරාවටම. ඒතකොට මේ කාබොක්සිලික් අම්ල හරහා අපිට ගොඩක් නීති ඉගෙන ගන්න හම්බ වෙනවා ළමයි. දැන් මේ කාබොක්සිලික් අම්ල වලින් ඉගෙන ගන්න ඒවා අපිට ඔය එස්ටර, ඒමයිඩ්, ඇල්ඩිහයිඩ් වගේ දේවල් නාමකරණය කරද්දී අලුතෙන් ආයේ ඉගෙන ගන්න කියලා ලොකු නීති ටිකක් නැහැ. පොඩි වෙනස්කම් ටිකක් විතරයි වෙන්නේ. ප්‍රධාන නීති ටික හිමම ප්‍රධාන කාබන් දාමයේ තේරීම, කාබන් දාමයේ අංකණය, ඒ වගේ දේවල් මේ ඉගෙනගත නීතිම තමයි යෙදෙන්නේ. හරි නේද? හරි. එතකොට දැන් කාබොක්සිලික් අම්ල වලට සාමාන්‍ය ළමයි විෂය නිර්දේශයේ එන්න පුළුවන් මට්ටමින් අපි කතා කරලා ඉවරයි. දැන් විෂය නිර්දේශය ගත්තාම මම එදත් කිව්වා අපි ප්‍රැක්ටිස් කරද්දී ගොඩාක් සංකීර්ණ නම් දෙනවා. එහෙම දුන්නාට විෂය නිර්දේශය ඇතුලේ තියෙන්න පුළුවන් ප්‍රධාන කාබන් දාමයේ උපරිම කාබන් 6යි. ආදේශ කාණ්ඩ 2ක් විතරයි. ත්‍රිත්ව බන්ධන හෝ ද්විත්ව බන්ධන මතක තියාගන්න තියෙන පුළුවන් එකක් විතරයි. ඒ කියන්නේ ත්‍රිත්ව බන්ධන 2ක් හෝ ද්විත්ව බන්ධන 2ක් හෝ ත්‍රිත්ව බන්ධනයේ ද්විත්ව බන්ධන එහෙම තියෙන්න බෑ. සා විෂය නිර්දේශයට අවශ්‍ය ප්‍රමාණයෙන් තමයි මේ සෙෂන් එකේදී උගන්වගෙන යන්නේ. මොකද විභාගයටත් තව ටික කාලයක් තියෙන්නේ. ඒ නිසා අපි ගොඩාක් සංකීර්ණ අනවශ්‍ය තරමට කියන්නේ අනවශ්‍ය තරමට සංකීර්ණ ඒවාට අපි යන්නේ නැහැ. හරිනේ කිව්වා හරිය. එතකොට මේ ඇති කාබොක්සිලික් අම්ල වලට ඔයගලන්ට යමක් කරගන්න පුළුවන්. තව අභ්‍යාස කරලා ප්‍රැක්ටිස් කරගන්න. ඊට පස්සේ ළමයි බලන්න දැන් ඔයගලන්ට අර දුන්න වගුවේ දැන් මම මේ කාබොක්සිලික් අම්ල වලින් පටන් ගත්තේ ඇයි? ඔයගොල්ලෝ දන්නවා ක්‍රියාකාරී කාණ්ඩ වල ප්‍රමුඛතා ලයිස්තුවක් තියෙනවා. එතකොට මම මේ ඉහළම ප්‍රමුඛතාවයක් තියෙන ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන සංයෝගය එතන මම කාබොක්සිලික් අම්ල අපේ විෂය නිර්දේශයේ ඒකෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ළමයි කාබොක්සිලික් අම්ල වලට වඩා ප්‍රමුඛතාවයෙන් අඩු. නමුත් අනිකුත් සංයෝග වලට ක්‍රියාකාරී කාණ්ඩ වලට වඩා ප්‍රමුඛතාවයෙන් වැඩි. කවුද බලන්න? අපිට ඉන්නවා ළමයි එස්ටර නේද? හරි. ලියා ගන්න එස්ටර නාමකරණය. එස්ටර නාමකරණය. දැන් එස්ටර නාමකරණයේදී අර එස්ටර වලට ආවේනික නීති ටිකක් අලුතෙන් හඳුන්වා දෙනවා. ඒ අර අනිත් ප්‍රධාන නීති ටික හැමමයි. ආදේශ කාණ්ඩ පෙළ ගැස්වීම, ආදේශ කාණ්ඩ නම් ලිවීම වහින්ම තමයි. හරි. දැන් එස්ටරයක් ලියනකොට පළවෙනි දේ තමයි ළමයි දැන් එස්ටරයක් ගත්තාම එස්ටර එක මෙන්න මේ වගේ ලක්ෂණයක් තියෙනවනේ. නේද? එස්ටර එක මෙන්න මේ වගේ ලක්ෂණයක් තියෙනවා. හරි. එතකොට මේකනේ අපි සාමාන්‍යයෙන් ක්‍රියාකාරී කාණ්ඩය කියලා සලකන්නේ. ඒතර මෙන්න මේ ඔක්සිජන්ට සම්බන්ධ ඇල්කිල් කාණ්ඩයක් තියෙනවනේ. ඒතර ඒක නමේ මුලට හරි ඇල්කයිල් කියන ස්වරූපයෙන් ලියවෙනවා. කාබන් එකක් තිබ්බොත් මෙතිල්, කාබන් දෙකක් තිබ්බොත් එතිල් වගේ. හරි. ඒතර මේක නමේ මුලට මම එක කියලා අදහස් කරන්නේ නමේ මුලට යෙදෙනවා ඇල්කිල් කියන ස්වරූපයෙන්. ඇල්කිල් කියන ස්වරූපය. ඒ කියන්නේ උදාහරණ විදිහට ගත්තොත් හරි CH3 තිබ්බොත් අපි එක මෙතිල් කියලා. ඊට පස්සේ කාබන් මේ වගේ දෙකක් තිබ්බොත් ඒක අපි එතිල් කියලා. ඊට පස්සේ මෙතන කාබන් 3ක් තිබ්බොත් මේ ගොඩාක් සංකීර්ණ වෙන්නේ නැහැ මේ ඇල්කිල් කාණ්ඩය. ශාකණය වෙන්නේ එහෙම නැහැ. ඊට පස්සේ ඒක ප්‍රොපිල්. ඔන්න ඔය විදිහට තමයි ඒක මුලින්ම නමට සම්බන්ධ වෙන්නේ. ඒක අංක 1ට නමේ යෙදෙනවා මුලින් යෙදෙනවා. ඊට පස්සේ තමයි ළමයි අංක 2ට මෙන්න මේ කොටසේ නම ලියවෙන්නේ. හරි. අන්න ඒ කොටසේ තමයි ළමයි අර දැන් COOH දී ඔයික් ඇසිඩ් කියලා කාබොක්සිලික් අම්ලයටම ආවේනික කොටසක් යෙදුණානේ. ඔයික් ඇසිඩ් කියලා. අන්න ඒ වගේ ළමයි මෙන්න මේ කොටසේ නම ලියුවට පස්සේ යෙදෙනවා නම ලියවිලා ඔයට් කියන ප්‍රත්‍යයෙන් නැත්නම් පන්ති නාමයෙන් නම අවසන් වෙනවා. හරි. උදාහරණ වලින් අපි කතා කරමු. එස්ටර නාමකරණය කියලා මෙන්න මේ පේන්න තියෙනක වීඩියෝ එක නවත්තලා ලියා ගන්න.
හරි ඊට පස්සේ අපි උදාහරණ කීපයක් කරගෙන යමු. එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. හරි. ළමයි එන්න උදාහරණ අංක 1ට දැන් අපි හිතමු අපි ළඟ තියෙනවා මෙන්න මේ වගේ එකක්. CH3 තාම සරල ස්ටරයක් COCH3. එතකොට දැන් මෙන්න මෙයාගේ නම ලියනකොට මේ ඔක්සිජන්ට සම්බන්ධ එක හරි මෙන්න මේ කොටස ඇල්කිල් කාණ්ඩයක් විදිහට සලකලා නමේ මුලට එකතු කරනවා මෙතිල්. හරි ඔන්න ලිව්වා. ඊට පස්සේ ළමයි මේ කොටසේ නම ලියනකොට හිස් තැනක් තියෙනවා. තියලා මෙන්න මෙහෙම පටන් ගන්නවා. කීපයක් කරගෙන යද්දි තේරෙයි බය වෙන්න එපා. දැන් කාබොක්සිලික් අම්ල ලියද්දී දැන් මේ කොටස අමතක කරන්නකෝ. දැන් ස්ටෝරියක් තියෙනවා මේ කොටස නම ලියන්න යන්නේ ප්‍රධාන දැන් දැන් ඒතර දැන් ළමයි මතක තියාගන්න මෙන්න මේ ඇල්කිල් කාණ්ඩයට ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ආදේශ කාණ්ඩ එනවා. ඒවා අපේ සිලබස් එකේ නෑ. ඒ කියන්නේ මේ වගේම දැන් ස්ටෝරියක් තියෙනවා මේ වගේ මේ කොටසට ඔය CH ද්විත්ව බන්ධන CH2 ඒව නෑ. ඊට පස්සේ CH3 මේකට ක්ලෝරීන් වගේ ඇවිල්ලා. එහෙම ඒව නෑ. ඒක නිකම් මෙන්න මේ වගේ එතිල් මෙතිල් ප්‍රොපිල් වගේ ඇල්කිල් කාණ්ඩයක් විතරයි. ඒ එන ආදේශ කාණ්ඩ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ඉන්නේ මෙන්න මේ කාබන් දාමයට. එතකොට අර කාබොක්සිලික් අම්ල වල නම් ලිව්වා වගේම ආදේශ කාණ්ඩ තිබ්බොත් ආදේශ කාණ්ඩ වල නම් මුලින් ලියලා මුලින් කියලා කියන්නේ මේකට කලින් ලියලා නෙමෙයි. මේ කොටස කොහොමත් ලියවෙනවා. ඊට පස්සේ මේ කොටසේ නම් ලියනකොට ආදේශ කාණ්ඩ තියෙනවා ආදේශ කාණ්ඩ වල නම් ලියලා ප්‍රධාන කාබන් දාමය ලියලා. ඒ විතර යනවා. උදාහරණයකින් බලන්න. එතකොට මේකේ තියෙන කාබන් දෙකයි ආදේශ කාණ්ඩ මොකුත් නැහැ. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මොකුත් නැහැ. ආදේශ කාණ්ඩ එතකොට මෙතන තියෙන කාබන් දෙකයි. එතකොට මේක තමයි ප්‍රධාන කාබන් දාමය බවට පත් වෙන්නේ. අන්න බලන්න අර. දැන් එතකොට ඇයි මේ කාබන් තුනම ප්‍රධාන කාබන් දාමයට අයිති වෙන්නේ නැත්තේ? මතකද කිව්වා ප්‍රධාන කාබන් දාමයේ තේරීමේදී කාබන් දාමයේ සන්තතික වෙන්න ඕන. මේ වගේ ඔක්සිජන් වගේ පරමාණු මැද එහෙම තියෙන්න බෑ. අනික අපි කොහොමත් මේ කොටසේ නම් ලියලා ඉවරන ළමයි. ඊට පස්සේ ආයෙත් ඒ කාබන් ප්‍රධාන කාබන් දාමයට එකතු කරගත්තොත් ඒක ගැටලුවක් වෙනවනේ. මම කියන එක තේරෙනව නේද? හරි. ඒ නිසා අපිට ඉතුරුලා තියෙන මේ කාබන් දෙකේ නම ලියන්න විතරයි. ඒක තමයි ප්‍රධාන කාබන් දාමය. හරි අපි පටන් ගන්නවා එත්. අර කාබන් දෙකයි නම් එත්. ඊට පස්සේ මතකද ප්‍රධාන කාබන් දාමේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන කාබන් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැත්නම් අපි එතෙන් n එකක් එනවනේ. එතෙන්. ඊට පස්සේ ඔය ඉටලින් ඉවර කරනවා. මේක ටිකක් කරලා තේරෙයි. හරි ඔය ඊට පස්සේ ළමයි අංක 2 උදාහරණයට මේක වීඩියෝ කරන අතර ලියා ගන්න. CH3 CH2 COO CH2 CH3 ඔක්සිජන් සම්බන්ධ මෙන්න මේ ඇල්කිල් කාණ්ඩේ නම ලියනවා. ඒකේ කාබන් දෙකක් නිසා එතිල් කියලා එනවා. හිස්තනක් තියලා මේ කොටස නම් කරන්න යන්නේ මෙන්න ප්‍රධාන කාබන් දාමයේ ආදේශ කාණ්ඩ මොකුත් නැහැ. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. කාබන් 3ක් තියෙනවා. ප්‍රොප් තනි බන්ධන මෙතන හිස්තනක් නැහැ. හරි. තනි බන්ධන විතරක් තියෙන නිසා n ප්‍රොපැන් O8. ඔය හරි. එන තුන්වෙනි උදාහරණයට හරි ලේසි. අපි ෂේප් එකේ ළමයි මේකට ආදේශ කාණ්ඩයක් දාමු. හරි. එතකොට මේ කොටසේ නම මෙතිල් කියලා ලියා ගන්නවා ඉස්සෙල්ලාම. හිස්තන කොහොමත් එනවා. මෙතන ඉඳන් තමයි ළමයි මේක නාමකරණය කරන්නේ. එතකොට ආදේශ කාණ්ඩ එනකොට ඔන්න දැන් ආදේශ කාණ්ඩයක් තියෙනවා. කීවෙනි කාබන් ගෙද මෙතන ඉඳන් තමයි අංක කරන්නේ. අන්න. අලුත් අපි ඒක නීතියක් විදිහට ලියා ගමු. දැන් ප්‍රධාන කාබන් දාමයේ අංකණය කරද්දී අර ද්විත්ව බන්ධන ඔක්සිජන් ඉන්න කාබන්ට අංක 1 දීලා තමයි නාමකරණය මේ අංකණය කරන්නේ. 1 2 sorry 2 3. දැන් මේ වගේ එහෙම අපිට අංකණය කරන්න උනේ නැහැ. ආදේශ කාණ්ඩයක් තිබෙන නිසා අපිට අංකණය කරන්න උනා. එතකොට මෙතන ඉඳන් තමා ළමයි අර ආදේශ කාණ්ඩත් එක්ක මේ නම ලියවෙන්නේ. කාබොක්සිලික් අම්ල වගේම තමයි 2 ක්ලෝරෝ ඔයාලට මතක ඇති නීති ටික ආදේශ කාණ්ඩයක නම ලියනකොට එයා සම්බන්ධ ලයින් ඉලක්කම කාබන් දාම ඉලක්කම ලියන්න ඕන. ඉතින් කැලලක් ගහලා තමයි ඊට පස්සේ නම එන්නේ 2 ක්ලෝරෝ. දැන් කාබන් 3ක් තියෙනවා 2 ක්ලෝරෝ. හරි. අමතක නම් පොඩ්ඩක් කාබොක්සිලික් අම්ල වල නාමකරණය බලලා ඉන්න. හරි. 2 ක්ලෝරෝ කාබන් 3යි නම් ප්‍රොප් කාබන් ඒක බන්ධන විතරයි ප්‍රොපැන් O8. 2 ක්ලෝරෝ ප්‍රොපැන් O8. හරිනේ? හරි. එන්න හතරවෙනි එකට
හරි. පුළුවන් නම් වීඩියෝ එක නවත්තලා නම ලියා ගන්න. ලියා චෙක් කරන්න. දැන් මෙන්න මේ කොටස කාබන් 3යි. ඒ කොටස හරි ප්‍රොපිල් කියලා එනවා. ඊට පස්සේ ළමයි මෙන්න මේක තමයි ප්‍රධාන කාබන් දාමයේ බවට පත් වෙන්නේ. දැන් මතරේ ප්‍රධාන කාබන් දාමයේ තොරදී ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අන්තර්ගත වෙන්න ඕන. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් ඒව අන්තර්ගත වෙන්න ඕන. දැන් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මේක නෑ කාබන්. ඊට පස්සේ දිගම කාබන් දාමයෙන් තෝරන්නේ. ඒතොර එක දැන් ප්‍රධාන කාබන් දාමයේ තෝරනවා කියලා මේ කොහොම තෝරන්න බෑ. ඔක්සිජන් ගෙන් තමයි මේක ඔක්සිජන් ගෙන් මේ කාබන් දාම දෙක වෙන් වෙලා තියෙනවා. ඒතොර ඒක සංතතික කාබන් දාමයක් නෙමෙයි. ඒ නිසා ළමයි ඔක්කොම එකට අරන් ප්‍රධාන කාබන් දාමය කියන්න බෑ. ඉතින් තමයි මේ කොටසේ නම වෙනම ලියන්නේ. ඊට පස්සේ ආදේශ කාණ්ඩ තියෙන නිසා ළමයි අපිට කාබන් දාමය අංකණය කරන්න වෙනවා. මෙන්න මෙයාට අංක 1 දෙන්න ඕන. මෙතන පොඩක් නීතියක් විතර පොඩක් ලියාගමු. කාබන් දාමය අංකණය කරන විට මෙහෙම ලියන්න. කාබන් දාමය අංකණය කරන විට මේ කාබන්ට හරි හි මෙහෙම දාලා හි කාබන්ට අංක 1 ලැබෙන පරිදි ප්‍රධාන කාබන් දාමයේ අංකණය කරන විට මේක දාලා හි කාබන්ට අංක 1 ලැබෙන පරිදි කාබන් දාමයේ අංකණය කළ යුතුය. හරි. දැන් අංක කරන්න යන්නේ මේකට 1 දැම්මම උතර මේක 2, මේක 3, මේක 4, මේක 5. දැන් මෙන්න බ්‍රෝමෝ එකක් ඉන්නවා. මෙන්න ඇමයිනෝ එකක් ඉන්නවා. ඒවල නම් ලියන්න කලින් ප්‍රොපිල් එක ලියලා ඉන්නවා ප්‍රොපිල් කියලා. ප්‍රොපිල් හිස්තනක් තිබ්බා. දැන් ආදේශ කාණ්ඩ දෙකේ නම ලියනකොට පිළිවෙල කොහොමද හදාගන්නේ? ආදේශ කාණ්ඩේ මේ නීතිය කාබොක්සිලික් අම්ල වල කියුණා නේද ළමයි? කියුන් නැත්තම් කාබොක්සිලික් අම්ල වල කියුන් නැත්තම් මම නැහැ කියලා හිතනවා. මට මතකයි කියුනේ වගේ. හරි. ඔන්න. මේ වගේ ආදේශ කිව්වනම් ඒ ප්‍රශ්න නැහැ. ආදේශ කාණ්ඩ දෙකක් මේ වගේ තියෙනකොට එකිනෙකට වෙනස් ආදේශ කාණ්ඩ දෙකක් තියෙනකොට අපි බ්‍රෝමීන් මුලින් ලියනවද නැත්නම් බ්‍රෝමෝ මුලින් ලියනවද ඇමයිනෝ මුලින් ලියනවද කියලා තීරණය කරන්නේ ආදේශ කාණ්ඩයේ නමේ මුල් අකුර සලකනවා. ඉංග්‍රීසි හෝඩියේ ප්‍රමුඛව යෙදෙන අකුරෙන් පටන් ගන්න ආදේශ කාණ්ඩයේ මුලින් ලියවෙනවා. දැන් මෙතන බ්‍රෝමෝ වල B, ඇමයිනෝ වල A. ඉංග්‍රීසි හෝඩියේ A මුලින් යෙදෙනවනේ. එහෙනම් එයා මුලින් ලියනවා. අංක වලින් නෙමෙයි. කුඩා අංකයේ මුලින් ලොකු අංකයේ පස්සේ එහෙම නෙමෙයි. හරි. එහෙනම් මේකේ 3 ඇමයිනෝ මෙතන ස්පේස් එක යනවා. ඒක එස්ටර් වලට සම්බන්ධ නීතියක්. 3 ඇමයිනෝ ඊට පස්සේ ළමයි ඉරි කැලලක් 4 බ්‍රෝමෝ. කොහොමද දන්නවා? හැම වෙලේම ඉලක්කමක් සහ ඉංග්‍රීසි අකුරක් අතර ඉරක් තියෙනවා. දැන් මේ ඉලක්කමේ දෙපැත්ත ඉස්සරහෙන් පස්සෙන් දෙකෙන්ම ඉංග්‍රීසි අකුරු යෙදෙනකොට ඉරි කැලල ඉස්සරහ පස්සේ දෙකෙම යෙදෙනවා. ඒතර 3 ඇමයිනෝ 4 බ්‍රෝමෝ ඉවරයි. ප්‍රධාන කාබන් දාමයේ කාබන් 5යි. පෙන්ට් තනි බන්ධන විතරයි තියෙන්නේ. පෙන්ටැන් ඔයට් අර ඔයික් ඇසිඩ් කියද්දි හිස්තැනක් තිබ්බා වගේ මෙතන හිස්තැනක් තියන්නේ නැහැ. මෙතන විතරයි හිස්තැන තියෙන නමේ. ප්‍රොපිල් 3 ඇමයිනෝ 4 බ්‍රෝමෝ පෙන්ටනොයිඩ්. මම අර කලින් වීඩියෝ එකේ වගේ මතක් කරනවා. මං අතින් අතපසුවීම වෙන්න පුළුවන්. මේක ලයිව් එකක් නොවන නිසා කාටවත් එහෙම නොත් එක කියන්න වෙන්නේ නැහැ. හදිස්සියවත් මේ නමකදී මොකක් හරි මං අතින් දෝෂයක් සිද්ධ වුණොත් හරි මොකද මම දැන් මේක උගන්වනකොට මේක ලියනකොට ඊළඟට දෙන උදාහරණේ කල්පනා කර ලියන්නේ. මොකද එහෙම ලෑස්තිලා කලින් නම් ටිකක් ලියන් එනව නෙමෙයිනේ. හරි. ඒ නිසා මොකක් හරි අකුරු වර්ධින්න පුළුවන්, පිළිවෙල මොකක් හරි වෙන්න පුළුවන්, සමහර ආදේශ කාණ්ඩ මගේ අරින්න පුළුවන්. මොනවාම හරි වුණොත් කමෙන්ට් එකක් දාලා තියන්න අනිත් කට්ටියටත් බලන්න. හරි. ඒක මම තහවුරු කරනවා ඊට පස්සේ. හරි. ඊට පස්සේ මේ වීඩියෝ කරනතර ලියාගෙන පස්වෙනි එක. මේක නීතියක් අවශ්‍ය නම් අය ලියා ගන්න. මම කාබොක්සිලික් අම්ල වල කිව්වේ නෑ වගේ මතකයි. ඒ නිසා මම ආයෙ කියන්නම්. හරි කිව්වනම් ඕනේ නෑ. හරි. එකිනෙකට වෙනස් ආදේශ කාණ්ඩ දෙකක් ඇති විට. එකිනෙකට වෙනස් ආදේශ කාණ්ඩ දෙකක් ඇති විට. එකිනෙකට වෙනස් ආදේශ කාණ්ඩ දෙකක් ඇති විට. ආදේශ කාණ්ඩවල නමෙහි මුල් අකුර සලකන්න. ආදේශ කාණ්ඩවල නමෙහි මුල් අකුර සලකන්න. ආදේශ කාණ්ඩවල නමෙහි මුල් අකුර සලකන්න. ඉංග්‍රීසි හෝඩියේ ප්‍රමුඛව යෙදෙන අකුරෙන් පටන් ගන්නා ආදේශ කාණ්ඩය ඉංග්‍රීසි හෝඩියේ ප්‍රමුඛව යෙදෙන අකුරෙන් පටන් ගන්නා ආදේශ කාණ්ඩය
ඉංග්‍රීසි හෝඩියේ ප්‍රමුඛව යෙදෙන අකුරෙන් පටන් ගන්න ආදේශ කාණ්ඩය ඉංග්‍රීසි හෝඩියේ ප්‍රමුඛව යෙදෙන අකුරෙන් පටන් ගන්න ආදේශ කාණ්ඩය මුලින් ලියනු ලැබේ. සරලව හරි නිකන් කියවම තේරෙනවනේ මුලින් ලියනු ලැබේ. සරලව දෙන නීති හරි. අර උක්ත ආඛ්‍යාත හරියට ගැලපෙන්න නිකන් පරිපූර්ණ වගන්ති එහෙම දෙන්නේ නැහැ. කියවපම තේරෙන්න දෙන්නේ. හරි. වැඩ තේරුණානේ. එන්න පස්වෙනි එකට. එන පස්වෙනි එකට. ලියනවා මදි වගේනේ. අපි දාමුද ළමයි ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක්. හරි. දැන් මේ වගේ අවස්ථාවක මෙයාගේ නම මුලින් ලියා ගන්නවා. කාබන් එකක් නිසා මෙතිල්. ඊට පස්සේ ඉතුරු වෙන මෙන්න මේ කොටස. ඒ කොටස නම් ලියද්දී ප්‍රධාන කාබන් දාමයේ බවට පත් වෙන මෙන්න මේ ටික. ඔයාලට පේනවා ආදේශ කාණ්ඩ නැහැ ප්‍රධාන කාබන් දාමයේ කාබන් 1 2 3 4ක් ඉන්නවා. මම අංක කරගත්තේ මේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙන තැන. දැන් ද්විත්ව බන්ධනය සඳහා ඊන් කියන කොටසේ දෙනවනේ. ඒතර ඊන් කොහොමද ඉන්නේ කියලා කියන්න බෑ. ඒකට හරි. ආදේශ කාණ්ඩ නැති නිසා මුලට මුකුත් මේ වගේ කැලිය අමයින බ්‍රෝම වගේ එන්නේ නැහැ. ප්‍රධාන කාබන් දාමයේ නාම මූලය මොකක්ද දන්නේ එකෙන් පටන් ගන්නවා. කාබන් 4යි හිස් තැනක් තිබ්බා බියුට්. දැන් අපිට බියුටන් කියන්න බෑ. මේක අසන්තෘප්ත කාබන් දාමයක් තියෙන. මේක මේ ඊන් වෙනවා. බියුටින් නිකම්ම ලියන්න බෑ. ඔයාලා දන්නවා ඊන් ද්විත්ව බන්ධනයක් සඳහා ඊන් දානකොට අර ද්විත්ව බන්ධන සම්බන්ධ කාබන් පරමාණු දෙකේ අංක සලකන්න වෙනවා. එතනින් කුඩා අංකේ තියෙන්නේ. අනේක සඳහන් කරන්න බෑ මතකනේ. හරි. එතකොට 2 3 අතර තියෙන නිසා දෙකේ ඉලක්කම ගන්නවා. බියුට් ඉරි කැලලක් ගහලා 2 ඊන් කියලා දාන්න ඕන. දැන් මෙන්න මේ වගේ මේ n වෙනුවට තමයි ළමයි ඔය ඊන් එක ඉන්නේ. හරි. ඒ n යෙදෙන තැනට තමයි ඊන් එක යෙදෙන්නේ. හැබැයි අර ඊන් එක ද්විත්ව බන්ධනේ තියෙන්නේ කොහෙද කියලා තහවුරු කරන්න අර ඉලක්කමක් එනවා. ඒතර බියුටින් ඔයට් ඇසිඩ්. ඔයට් ඇසිඩ් දෙන්නේ බියුටින් නොයට්. හරි. බියුට් 2 ඊනොයට්. මෙතිල් බියුට් 2 ඊනොයට්. දැන් ඔය 2 එක මුල මැද තියෙන කියවන්න අමාරුයි වගේනේ. ඒක මෙතෙන් ගන්න පුළුවන්. ඒතර ඒ නමත් හරියක්. ඒක හෝ මේක. ඒතර මෙතිල් 2 බියුටින් ඔයට්. හරි. ඔයට්. හරි නේද? රයිට්. මෙතිල් 2 බියුටින් ටීනොයට්. කියවන ලේසි ටිකක් නේ. හරි. ඊට පස්සේ එන්න 6 වෙනි උදාහරණයට. මේක දැන් මේකේ ඔක්සිජන්ට සම්බන්ධ මෙන්න මේ කාබන් දෙකේ ඇල්කිල් කාණ්ඩයේ මුලින් ලියන්න ඕන කාබන් දෙකයි නම් එතිල්. ඊට පස්සේ ප්‍රධාන කාබන් දාමය මේ තියෙන්නේ. ඔක අත්දැකීම් එන්නේ ළමයි හරි ඉක්මනට අඳුන ගන්න පුළුවන්. ආදේශ කාණ්ඩ බැලුවොත් පේන්නේ නැහැ. ප්‍රධාන කාබන් දාමයේ කාබන් කීයක් තියෙනවද? මේකට අංක 1 දීලා අංකණය කරමු. 1 2 3 4 5 6. කාබන් 6යි හෙක්ස් කියලා පටන් ගන්න වෙන්නේ. හැබැයි හෙක්ස් n දාන්න බෑ. අයින් එකක් දාන්න වෙන්නේ. 4 අයින් කියලා ලියවෙන්න ඕන. හෙක්ස් 4 අයින් O8. හරි. එතිල් හෙක්ස් 4 අයිනොයට් 4 ගේන්න පුළුවන් ඉස්සරහට. ඉස්සරහට කියන්නේ මෙතෙන්ට ගේන්න බෑ. ප්‍රධාන කාබන් දාමය සඳහා යෙදෙන මෙන්න මේ කොටස් තියෙන්නේ. ඒක ඉස්සරහට ගේන්න පුළුවන්. එතිල් හිස් තැන තියෙන්න ඕන. 4 ඉරක් හෙක්සයිනොයට්. හරි ළමයි. හරි. ඊට පස්සේ අපි යමු 7 වෙනි උදාහරණයට. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. නැත්නම් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්න පුළුවන්. හරි. එන්න 7 වෙනි එක. අපි ආදේශ කාණ්ඩයක් දාලා ද්විත්ව බන්ධනයකුත් දාලා ලියමු.
දැන් මේක දැක්කම පොඩ්ඩක් කන්ෆියුස් වෙයි. අපි මෙන්න මේ කොටස දැන් මේක මොකද්ද මේක එස්ටරයක්ද මේ හරිය බැලුවොත් කීටෝන් එකක් වගේ ඇල්කයින් එකක් වගේ නෑ. දැන් වල කීටෝන් එකක් වගේ පේනවා නම් වගුව බලන්න කීටෝන් එකේ ක්‍රියාකාරී කාණ්ඩයට වඩා එස්ටරේ ක්‍රියාකාරී කාණ්ඩය වඩා ප්‍රමුඛයි. ඒතර මේක තමයි ළමයි ක්‍රියාකාරී කාණ්ඩය මේකේ. ක්‍රියාකාරී කාණ්ඩය. ඒතර මෙන්න මේ කොටස අඳුන ගන්න ඕන කීටෝන් කොටසක් විදිහට. ඒ කියන්නේ දෙපැත්තම කාබන් දාමයක් තියෙනවනේ. හැබැයි කීටෝනයක් ආදේශ ඒතර ඒක ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ නැහැ. ක්‍රියාකාරී කාණ්ඩ එකනේ තියෙන්නේ. හරි. ඒතර මේක ආදේශ කාණ්ඩයක් බවට පත් වෙනවා. ඒතර මෙන්න මේ කොටස බලන්න ක්‍රියාකාරී කාණ්ඩය වුණොත් ඕන් ආදේශ කාණ්ඩයක් වුණොත් ඔක්සෝ කියලා ලියවෙනනේ. හරි. ඒතර ඒ ආදේශ කාණ්ඩයේ තියෙන මේ කාබන් එක ප්‍රධාන කාබන් දාමයටත් අයිති වෙනවා. ප්‍රධාන කාබන් දාමයේ තොරදී මෙහෙම අපි තෝරගන්න ඕන. එතකොට මේ ඒ ඔක්සෝ කියන ක්‍රියාකාරී ආදේශ කාණ්ඩයේ කාබන් පරමාණු ප්‍රධාන කාබන් දාමයටත් අයිති වෙන එක හැටි. එතකොට මේකෙදි මේකත් ආදේශ කාණ්ඩයක් බවට පත් වෙනවා බ්‍රෝමෝ. දැන් මේක මහා සංකීර්ණ ගතියක් නෑ. මෙන්න මෙතන CH3 එකක් තියෙනවා. අපි ඒක මෙතිල් කියලා ලියනවා. ලියලා ස්තනක් තියලා පටන් ගන්නවා. බ්‍රෝමෝ ඔක්සෝ ආදේශ කාණ්ඩ දෙකයි අංකණය කරොත් 1 2 3 4. දැන් මේක ආදේශ කාණ්ඩය නිසා ඒ කාබන් දාමය ආදේශ කාණ්ඩයට යනවා කියලා ඒක ක්‍රියාකාරී කාණ්ඩයට එන්නේ නැහැ කියලා ප්‍රධාන කාබන් දාමයට එන්නේ නැහැ කියලා හිතන්නේ නැහැ. ප්‍රධාන කාබන් දාමයටත් අයිති නිසා 5 6 එහෙමයි. ඒතර මේකේ බ්‍රෝමද මුලින් ලියන්නේ ඔක්සෝද මුලින් ලියන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඉංග්‍රීසි හොඩි ආකාරාදී පිළිවෙල නැත්නම් ප්‍රමුඛ යෙදෙන්නේ මොන අකුරෙන් පටන් ගන්න ආදේශ කාණ්ඩයේද ඕට කලින් B යෙදෙනවනේ. A B නේ. B යෙදෙනවා බ්‍රෝම මුලින්. එතකොට 2 බ්‍රෝමෝ එහෙම නැත්නම් බ්‍රෝමෝ මුලින් ලියන්නේ පොඩි ඉලක්කම 2 නිසා නෙමෙයි. මේක පහේ තියෙන මේක දෙකේ තියෙන පොඩි ඉලක්කම තියෙන කෙනා මුලින් ලියනවා එහෙම එකක් නෙමෙයි. හරි. 2 බ්‍රෝමෝ 5 ඔක්සෝ හරි. ප්‍රධාන කාබන් දාමය ලියමු ආදේශ කාණ්ඩවල නම් ඉවරයිනේ. 2 බ්‍රෝමෝ 5 ඔක්සෝ හෙක්ස් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. 3 අයින් O8 3 මුලට ගේන්නත් පුළුවන්. එතකොට මේ නම් දෙකම හරි. මෙතිල් 2 බ්‍රෝමෝ 5 ඔක්සෝ අදන්නවා මේ ගේන ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාව හැංගෙවෙන පදේ ඉස්සරහට તો මේ මුලටම නෙමෙයි 5 ඔක්සෝ 3 හෙක්සයි නොයිට් හරි නේද? හරි. අයි මේ ආදේශ කාණ්ඩේ ඉන්න තව එකක් කරමු. හරි. දැන් මේක ගන්න ළමයි. මේක ගත්තාම මේ බලන්න. මේ කොටස අපි එතිල් කියලා ලියාගමු. හිස්තනක් තියෙනවා. දැන් මේකේ ප්‍රධාන කාබන් දාමයේ තෝරනකොට ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අඩංගු වෙන ඊට පස්සේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන අඩංගු වෙන ඔයාට මේක ප්‍රධාන කාබන් දාමය කියලා තෝරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මෙහිමත් පාරක් තියෙනවා යනවනම්. හැබැයි ඔගේ අපි සිලබස් එකේ සඳහන් නොකරන නීතියකුත් තියෙනවා. එහෙම නැත්නම් දිගම කාබන් දාමය තේරුණා හරි ඊට පස්සේ දැන් ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනුත් අයිති ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධනොත් අයිති දිගම කාබන් දාමය තේරුණා හරි. හරි. ඒතර මේකේ උත්තරේ එනවා බය වෙන්න එපා. ඒතර මේ කොටස ළමයි ආදේශ කාණ්ඩයක් බවට පත් වෙනවා. ඒකේ ඉතිල් කාබන් දෙකයිනේ. ළමයි මෙන්න මේකත් ළමයි කීටෝනයක් වගේ අපිට පේනවා. නමුත් ඒක ආදේශ කාණ්ඩයක් වෙනවා. එස්ටර් එක පිහිටලා තියෙන මේ කාබනයිල් කාණ්ඩය එස්ටර් එක ප්‍රමුඛතාවය වැඩි නැත්නම් මේ ක්‍රියාකාරී කාණ්ඩයේ ප්‍රමුඛතාවය වැඩි. ඒතර මේක ආදේශ කාණ්ඩයක් වෙලා ඔක්සෝ විදිහට තමයි නම ඉන්නේ. ප්‍රධාන කාබන් දාමයේ අංකණය කරොත් 1 2 3 4 5 6 කාබන් 6ක් තියෙනවා. ඕට කලින් E යෙදෙන නිසා E එතිල් ලියලා පටන් ගමු. 3 එතිල් ඊට පස්සේ 4 ඔක්සෝ කාබන් 6ක් තියෙනවා හෙක්ස් හරි 3 එතිල් 4 ඔක්සෝ හෙක්ස් 2 in O8 2 මුලට ගන්න පුළුවන් ඕනනම් එහෙම අනිවාර්යයෙන් ලියන්න ඕන කියලා එකක් නැහැ. දෙකේ කැමති එකක් ලියන්න පුළුවන්. දැන් MCQs වල આવොත්
දැන් MCQs වල සමහර මේ වගේ සංයෝගයක් දීලා මේ සංයෝගයේ නිවැරදි නාමය එවන්නේ. මේක දීලා තියෙන පුළුවන් මේක දීලා දෙකම දෙන්නේ නැහැ. හරි. අර උත්තර පහෙන් එකක් තෝරන්න තියෙන. ඒ වගේ ප්‍රශ්න වලදී ওই දෙකක් දෙන්න පුළුවන්. ඒතර දෙකෙන් ඕන එකක් හරි. ඒසයි ආකාර දෙකම ඉගෙනගෙන ඉන්න. ත්‍රිඑතිල් මෙතන ඉරි කැලක් කරන පොඩි. ඊට පස්සේ 4 ඔක්සෝ ඊට පස්සේ 2 hexene noite. හරි නේද? අවනේ. තව උදාහරණ දෙකක් විතර කතා කරමු. නමය හරි. දැන් ඔන්න ඔය සංයෝගය ගත්තාම ළමයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ටික සංකීර්ණයි වගේනේ. බැලුමට අපිට අර ඔක්සිජන් සම්බන්ධ ඇල්කිල් කාණ්ඩය අඳුන ගන්න පුළුවන්. ඒකේ නම මෙතිල් කියලා ලියවෙනවා. ළමයි මතක තියාගන්න ඔය ඇල්කිල් කාණ්ඩයේ කාබන් 1 2 3ක් වගේ වෙනවා මිසක් ඕක සංකීර්ණ වෙන්නේ නැහැ. ඕකට ආදිශ කාණ්ඩේ ඉන්නේ, ඕක ශාකණීය වෙන්නේ, ඕකට ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ඉන්නේ නැහැ. නිසා බය වෙන්න එපා. සිලබස් එකේ නැහැ. දැන් මෙන්න මේ කොටස ගත්තාම මේක තමයි ක්‍රියාකාරී කාණ්ඩය. මේ තමයි ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන්. ඊට පස්සේ ද්විත්ව බන්ධන තියෙනවා. දැන් ප්‍රධාන කාබන් දාමයේ තේරීමේදී හරි ඒ ක්‍රියාකාරී කාණ්ඩයේ කාබනුත් IT ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධනක් තියෙන දිගම කාබන් දාමයේ ගත්තොත් ඔයාට මේක නෙමෙයි මේක නේද තෝරන්න වෙන්නේ. හැබැයි ඔයාට ඕන නම් මෙතනින් හැරිලා මෙහෙම යන්න පුළුවන්. ඒ ළමයි මතක තියාගන්න මේ විදිහට අපි කෙලින් ගියත් 1 2 3 4 5 6යි. ඒතර මේක ආදේශ කාණ්ඩයක් වෙන්නේ. 1 2 3 4 5 6යි කියලා මේ පැත්තට ආවත් මේක ආදේශ කාණ්ඩයක් වෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. නම වෙනසක් වෙන්නේ නැහැ. ඒතර අපි කෙලින් තියෙන කාබන් දාමයේ ප්‍රධාන කාබන් දාමයේ විදිහට අරගෙන මේක අපි ආදේශ කාණ්ඩයක් විදිහට ගමු. එහෙනම් මේ කොටස මෙතිල් කියලා ලියවෙනවා. ළමයි වාට පේනවා මෙන්න මෙතන ඇල්ඩිහයිඩ් ක්‍රියාකාරී කාණ්ඩය තියෙනවා. එස්ටර ප්‍රමුඛ නිසා නැත්නම් එස්ටර එක ක්‍රියාකාරී කාණ්ඩයේ ප්‍රමුඛ නිසා මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ ආදේශ කාණ්ඩය බවට පත් වෙනවා. එතකොට මේක නම ලියවෙන්නේ ෆෝමයිල් කියලා. බලන්න වගුයි. එච්චරයි. දෙදරෝගේ නම ලියනකොට මෙතිල් කැලේ ලිව්වා. කාබන් දාමයේ අංකණය කරොත් 1 2 3 4 5 6නේ. F මුලින් යෙදෙනවානේ. M ට කලින්. ඒ නිසා ඉංග්‍රීසි වලදී F මුලින් යෙදෙන නිසා මේක මුලින් ලියමු. 4 formyl. මුලින් යෙදෙනව නේද? හරි. ඊට පස්සේ 5 methyl. ප්‍රධාන කාබන් දාමයේ කාබන් 6යි hexene 2 වල ඊන් එකක් තියෙනවා. ඊන් OH. එහෙම නැත්නම් methyl 4 formyl 5 methyl 2 hexene OH ගන්න පුළුවන්. මෙන්න මේක මරු සිද්ධියක්. මේ බලන්න. පොඩ්ඩක් මේක විශේෂ උදාහරණයක්. ඒකට හේතුව තමයි මෙන්න මේක දැක්ක ගමන් ඔයාලට මෙන්න මෙතන එස්ටර් ක්‍රියාකාරී කාණ්ඩය පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඇල්ඩිහයිඩ් ක්‍රියාකාරී කාණ්ඩය පේනවනේ. හරි. කොහොම නමුත් එස්ටරේ ප්‍රමුඛයිනේ. ඒතර නෙමෙයි ගැටලුව තියෙන්නේ. ගැටලුව තියෙන්නේ මෙන්න මෙතන. දැන් ඔක්සිජන් සම්බන්ධ කාබන් දෙක මුලින් ලී වෙනවා. ඒක ගැටලුවක් නෑ. දැන් ප්‍රධාන කාබන් දාමයේ තෝරාදී තමයි ගැටලුව එන්නේ. ඒයි ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් දැන් හොඳට මතක තියාගන්න ළමයි කීටෝනයක මේක ආදේශ කාණ්ඩයක් බවට පත් වෙනකොට ඒකේ කාබන් කොහොමත් කාබන් දාමයට අයිති වෙනවා. ප්‍රධාන කාබන් දාමයට අයිති වෙනවා. ඒක මතක තියාගන්න.
හැබැයි ඇල්ඩිහයිඩයක් ආදේශ කාණ්ඩයේ බවට පත් වෙනකොට ඒකේ කාබන් පරමාණුව ආදේශ කාණ්ඩයේ මෙන්න මේ උදාහරණයේ හැටියට ප්‍රධාන කාබන් දාමයට අයිති උනේ නැහැ. මම කියපු දේ පැහැදිලිද? තර්කය. කීටෝනයක් ආදේශ කාණ්ඩයක් වෙනකොට ඒ කාබන් පරමාණු අනිවාර්යයෙන්ම ප්‍රධාන කාබන් දාමයට අයිති වෙනවා ළමයි. මොකද ඒ කාබන් මැද්දේනේ තියෙන එක ස්කිප් කරලා යන්න බෑ. හැබැයි දැන් මේ උදාහරණයම පැහැදිලි ඇල්ඩිහයිඩයක් නැත්නම් ඇල්ඩිහයිඩයක ක්‍රියාකාරී කාණ්ඩය ආදේශ කාණ්ඩයේ බවට පත් වෙනකොට ඒ ෆෝමයිල් ඇතුලේ කාබන් පරමාණු මේ කාබන් පරමාණුව ෆෝමයිල් කියන නම ඇතුලේ තියෙන්නේ. හරි ප්‍රධාන කාබන් දාමේ කාබන් 6 නිසා හෙක්ස් වුණා. මේ කාබන් ගැන හෙක්ස් වලින් කියවෙන්නේ නැහැ. ඒක ෆෝමයිල් ඇතුලේ තියෙන්නේ. අන්න එතනින් ඔළුවට අදහසක් එනවා නිකන් ඇල්ඩිහයිඩ් නැත්නම් ඇල්ඩිහයිඩ් එක ක්‍රියාකාරී කාණ්ඩය ආදේශ කාණ්ඩයක් බවට පත් වෙනකොට ඒක ප්‍රධාන කාබන් දාමයට එන්නේ නැහැ වගේ සීන් එකක්. අයි මම මෙතන කියන්නේ මේ කාබන් පරමාණුව තියෙන ෆෝමයිල් ඇතුලේ කියලා. මම කිව්වේ තේරුණාද? එතකොට දැන් මෙන්න මේ වගේ එකක් ආපුවම ළමයි ප්‍රධාන කාබන් දාමයේ තෝරන විදි දෙකක් ළමයි අපි දැකලා තිනවා. ළමයි තෝරන විදි එකක් තමයි මේක ෆෝමයිල් කියලා හිතලා ෆෝමයිල් ඇතුලේ මේ කාබන් තියෙනවා නම් එහෙනම් ප්‍රධාන කාබන් දාමයේ මෙතනින් නවතින්න ඕන. මේක තමයි ප්‍රධාන කාබන් දාමය. හැබැයි තව සමහරු කරනවා ප්‍රධාන කාබන් දාමයට දිග වැඩිපුරම කාබන් ඉන්න ඕන කියලා හිතලා මේ සම්පූර්ණ එක ප්‍රධාන කාබන් දාමයේ විදිහට ගන්නවා. එහෙම අරගෙනත් මේක ෆෝමයිල් කියලා ලියන කට්ටිය ඉන්නවා. හැබැයි එතකොට වෙන්නේ මේ කාබන් පරමාණුව ප්‍රධාන කාබන් දාමයේ නම ඇතුළේ තියෙනවා. ෆෝමයිල් ඇතුළේ තියෙනවා. ඒක දෝෂයක්. හැබැයි එහෙම සලකන ළමයි ඉන්නවා. වර්ග දෙකයි. කවුද? මේක ෆෝමයිල් කියලා සලකලා ප්‍රධාන කාබන් දාමයෙන් මෙතනින් නවත්තන ළමයි ප්‍රධාන කාබන් දාමයට මේ කාබනුත් අරගෙන ෆෝමයිල් එකක් තියෙනවා කියලා ගන්න ළමයි තුන්වෙනි කට්ටිය. ප්‍රධාන කාබන් දාමයට මේ කාබනුත් අරගෙන ප්‍රධාන කාබන් දාමයට මේ කාබනුත් අරගෙන ප්‍රධාන කාබන් දාමයට කාබන් ගත්තාම නිකන් ඒක ඔක්සෝ එකක් විදිහට නම් කරන්න පුළුවන්. මේ පැත්තේ දැන් කාබන් දාම කීටෝන් එකක් නිසා ඔක්සෝ ආවේ කීටෝන් එකක් නම් දෙපැත්තෙම කාබන් දාම තියෙන්න ඕන තමයි. දැන් මේක එක පැත්තක හයිඩ්‍රජන් තියෙන නිසා එහෙම කියන්න බැයිද කියලා පුළුවන් ද ඔක්සෝ කියලා කියන්න පුළුවන් ද වගේ තර්කයක් එන්න පුළුවන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් එහෙම තමයි ළමයි ඇත්තම නාමකරණය කරන්නේ. ඇත්තම කරන්නේ මෙතනින් නවත්තලා මේක ෆෝමයිල් කියලා ගන්න නැහැ. ප්‍රධාන කාබන් දාමයට ඉස්සරලා උපරිම ප්‍රමාණයක් තෝරගන්නවා. ඒ නිසා ප්‍රධාන කාබන් දාමයට උපරිම කාබන් සංඛ්‍යාවක් තෝරගත්තාම වෙන්නේ මේ කාබන් පරමාණුව ප්‍රධාන කාබන් දාමයට අයිති වෙන නිසා ළමයි තවදුරටත් මේ කොටස ෆෝමයිල් කියලා නම් කරන්න යන්නේ නැහැ. අපි ඒක ඔක්සෝ කියලා නම් කරනවා. ඔන්න ඔය වගේ අවස්ථාවක ළමයි මේ රතු පාටින් මම ලකුණු කරලා තියෙන ඒක තමයි හරි. මේ කළු පාටින් ලකුණු කරලා තියෙන එක වැරදි. ඒ කියන්නේ අපිට මෙහෙම ගන්න බෑ. මේ කළු පාටින් ලකුණු කරලා තියෙන්නේ ඒ ඇල්ඩිහයිඩ් ඒ කාබන් ඇතැරලා. එහෙම ගන්න බෑ. ඒක වැරදි. මේක වැරදි. කලාතුරකින් ඉතින් ඔය වගේ උදාහරණයක් එන්නේ. ඒ නිසා ළමයි ඒකෙදී විශේෂයෙන් මතක තියාගන්න කාබන් දාමයට වැඩිම කාබන් පරමාණු සංඛ්‍යාවක් අන්තර්ගත වෙන විදිහට තමයි ප්‍රධාන කාබන් දාමයේ ලකුණු කරගන්න. ඒක ලියාගත්තත් කමක් නැහැ. මෙහිදී ප්‍රධාන කාබන් දාමයට වැඩිම කාබන් සංඛ්‍යාවක් එන පරිදි ප්‍රධාන කාබන් දාමය සලකුණු කරගනි. තෝරාගනි. දැන් එහෙම බැලුවොත් ළමයි මෙතන ආදේශ කාණ්ඩයක් තියෙනවා බ්‍රෝමෝ කියලා. දැන් මම කිව්වා මේක ඔක්සෝ කියලා ගන්නෙ. එතකොට අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතනින් නවත්තන්නේ. එහෙනම් මෙතන යනකොට 7යි. සිලබස් එකෙන් එළියට ගියා. කමන්නේ. හෙක්ස් වෙනවනේ. 1 2 3 4 5 6 7. දැන් එතකොට නාමකරණය කරද්දී B ප්‍රමුඛ යෙදෙන නිසා එතිල් 2 බ්‍රෝමෝ 7 ඔක්සෝ හරි හෙක්ස් 3 අයින් O8. එහෙම නැත්නම් එතිල් 2 බ්‍රෝමෝ 7 ඔක්සෝ මන් තුනේ ඉලක්කම ඉස්සරහට ගෙනවා 3 හෙක්සයි නොයිට්. අන්න ඒක ළඟ පොඩි ස්ටාර් මාක් එකක් දාලා ලියා ගන්න. ඒක ටිකක් විශේෂිත උදාහරණයක්. එතනදී ටිකක් අලුත් නීතියක් ඔයාලට හම්බ වෙනවා.
හරි. අපි යමු ළමයි ඊළඟට බලන්න වගුවේ කවුද ප්‍රමුඛව යෙදෙන්නේ? අම්ල ක්ලොරයිඩ්. අම්ල ක්ලොරයිඩ් වල ක්‍රියාකාරී කාණ්ඩය ඊළඟට ප්‍රමුඛව යෙදෙනවා. අපි යාගේ නම ලියමු. ලියගෙන අම්ල ක්ලොරයිඩ් වල ඒක මීට වඩා ලේසි. අම්ල ක්ලොරයිඩ් වල නාමකරණය. මම ළමයි ඔය විෂය නිර්දේශයේ නැති ආදේශ කාණ්ඩ එහෙම අරන් උගන්වන්නේ නැහැ. ඔයාලට විෂය නිර්දේශයේ තියෙන දේවල් ටික මේකේ ඉගෙනනවා. හරි. අම්ල ක්ලොරයිඩ් වල නාමකරණය. උදාහරණ කීපයක් ලිව්වත් ඇති වෙයි. දැන් අම්ල ක්ලොරයිඩ් එකක් ගත්තාම දරුවෝ ඒක අපි අපි පොදු වශයෙන් නිරූපණය කරොත් මේ වගේනේ. හරි. ඒතර මේකේ නීති විදිහට කියනවා නම් ළමයි එකක් තමයි නම ඉවර වෙන්නේ ඔයිල් හිස්තනක් ක්ලොරයිඩ් කියලා. ලියගන්න ඔයිල් හිස්තනක් ස්පේස් ක්ලොරයිඩ්. ඔයිල් ක්ලොරයිඩ් ලෙස නාමය අවසන් වේ. ඔයිල් ක්ලොරයිඩ් ලෙස නාමය අවසන් වේ. ඊට පස්සේ ළමයි දාගන්න ප්‍රධාන කාබන් නාමය අංකණයේදී ප්‍රධාන කාබන් නාමය අංකණයේදී හි කාබන්ට අංක 1 යෙදෙන පරිදි හි කාබන්ට අංක 1 යෙදෙන පරිදි කාබන් නාමය අංකණය කළ යුතුයි. හරි. ඔච්චරයි. දැන් අපි අර ඉගෙන ගත්ත නීති ටිකම තමයි දෙන්නේ. ඒ නිසා සරලව වගේ පටන් ගන්න. අපි සරලවත් කීපයක් ලියමු. අපිට කෙලින්ම සංකීර්ණයට යන්න පුළුවන්. මේ බලන්න. ඉස්සෙල්ලා අපි කීපයක් සරලව ලියමුකෝ. දැන් මේ බලන්න. දැන් මේක ගත්තාම මේක තමයි ළමයි ප්‍රධාන කාබන් නාමයේ ආදේශ කාණ්ඩ මුකුත් නැහැ. ද්විත්ව බන්ධන නැහැ. කාබන් දෙකයි තියෙන්නේ. කාබන් දෙකයි නම් ඒක බන්ධන විතරක් තියෙන්නේ එතෙන් ඔයිල් අර ඔයික් වගේ ඔයිල් ක්ලොරයිඩ් එතනොයිල් ක්ලොරයිඩ් අංක 2 වීඩියෝ ගණන් ලියා ගන්න CH3 CH2 COCl ආදේශ කාණ්ඩ නැහැ ද්විත්ව බන්ධන නැහැ ප්‍රධාන කාබන් නාමයේ කාබන් 3යි එතකොට ප්‍රොප් ඒක බන්ධන ප්‍රොපැනොයිල් ක්ලොරයිඩ් හරි ඊට පස්සේ අපි ආදේශ කාණ්ඩයක් දාලා බලමු මේ වගේ ප්‍රධාන කාබන් නාමය මේ විදිහට තෝරගන්න පුළුවන් ආදේශ කාණ්ඩයක් ඉන්නවා ඇමයිනෝ කියලා. එයා ඉන්න කාබන් හොයාගන්න මෙයාට අංක 1 දීලා මේක අංකණය කරගෙන ඉමු. 3 ඇමයිනෝ එකක් තියෙනවා. දැන් එහෙනම් නම ලියනකොට මුලින්ම ආදේශ කාණ්ඩ වල නම ලියලා ඉන්න ඕන. 3 ඇමයිනෝ. ඊට පස්සේ පටන් ගන්න ප්‍රධාන කාබන් නාමය කාබන් 4යි බියුට්. ඒක බන්ධන විතරයි තියෙන්නේ බියුට් 10 නොයිල් ක්ලොරයිඩ්. මේ ඒක බන්ධන විතරයි තියෙන්නේ කියන්නේ කාබන් අතර. හරි. ඊට පස්සේ 4 වෙනි උදාහරණයට එන්න. අපි එකම ආදේශ කාණ්ඩයේ දෙපාරක් දාලා ලියමු. අපි හිමු උදාහරණයක් අද කරේම නෑ. ඒකට ත්‍රිත්ව බන්ධනයකුත් දාමු. දාලා මෙහෙම ලියමු. හරි. දැන් මේකේදී ප්‍රධාන කාබන් නාමය වෙන්නේ මෙන්න මේක. 1 2 3 4 5 6 පහේ බ්‍රෝම දෙපාරක් යෙදෙනවා. නීතිය මතකද? ආදේශ කාණ්ඩය මුලින් ලියන්න ඉන්න 5 5 එකම අංකය උනත් දෙපාරක් එහෙම ලියනවා. 5 5 දෙන්නෙක් ඉන්න නිසා ඩයිබ්‍රෝම. එහෙම ලියන්නේ. 5 5 ඩයිබ්‍රෝමෝ ප්‍රධාන කාබන් නාමය හෙක්ස් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා 2 වල 2 අයින් නොයිල් ස්පේස් එකක් තිබ්බ ක්ලොරයිඩ්. දැන් ඔයාලට පුළුවන් ළමයි ආයෙ ප්‍රැක්ටිස් කරන්න අර මේ අපි ලියපු සංයෝග ටික මායි කොලේක ලියාගෙන නම් ටික ලියන්න. එහෙම ප්‍රැක්ටිස් කරන්න. ඒක වඩා ප්‍රතිඵලදායකයි. ඊට පස්සේ අලුත් ඒවාට යන්න. ඔයාලට තව පාරක් ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා හිතනවා. මේක 2 ඉස්සරහට ගේන්න පුළුවන්. 5 5 ඩයිබ්‍රෝමෝ 2 හෙක්සනොයිල් ක්ලොරයිඩ්.
හරි ළමයි එන පස්වෙනි එකට මොන වීඩියෝ එක නතර ටික ලියාගන්න. හරි. ඊට පස්සේ මේ බලන්න. දැන් මේකදී ළමයි දැක්ක ගමන් මේක ප්‍රධාන කාබන් දාමය කියලා තෝරන්න එපා. ඊට වඩා දිග අවස්ථාවක් වෙනවා මේ පැත්තට හැරිලා ගියාම. එහෙම යන්න පුළුවන්. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ පැත්තට ගියාම 1 2 3 4 5 6ක් වෙනවා. මේකෙදි 1 2 3 4 5යි. ප්‍රධාන කාබන් දාමයට මේ අවස්ථාවේදී දිගම කාබන් දාමය වෙන විදිහට තෝරන්න. එතකොට වෙන්නේ මේක මෙතිල් කියලා එන එක. මේක ෆෝමයිල් වෙනවා. මෙයාට අංක 1 2 3 4 5 6 දුන්නොත් දෙකේ ෆෝමයිල් එකක් තියෙනවා. 2 ෆෝමයිල් 4 මෙතිල්. ප්‍රධාන කාබන් දාමයේ කාබන් 6යි හෙක්ස් 3 ඊන් එකක් තියෙනවා. හරි. 3 ඊන් නොයිල් chloride. 4 formyl 4 methyl hex 3 enoyl chloride. Right. 6. නිකන් පොඩ්ඩක් දැක්කම කන්ෆියුස් වෙලා යනවනේ. ඇල්ඩිහයිඩ් කෑල්ලක් තියෙනවා වගේ, කීටෝන කෑල්ලක් තියෙනවා වගේ නේ. අම්ල ක්ලොරයිඩ් කෑල්ලක් තියෙනවා වගේ. අම්ල ක්ලොරයිඩ් ක්‍රියාකාරී කාණ්ඩේ වඩා ප්‍රමුඛයි. ඒතර මේවා ආදේශ කාණ්ඩ. මේක කෙලින්ම ඔක්සෝ. ඒකෙච්චර අවුලක් නැහැනේ. මෙන්න මේක තමයි ළමයි ෆෝමයිල් කියලා ගන්නවද කියලා ප්‍රශ්නයක් එන්නේ. මතක තියාගන්න ඇල්ඩිහයිඩයක් කාබන් දාමයේ කෙලවර තිබ්බොත් වෙන්නේ ඒ කාබනුත් ප්‍රධාන කාබන් දාමයට අයිති වෙලා මෙන්න මෙහෙම කාබන් දාමයේ තෝරන්න සිද්ධ වෙන එක. එතකොට ළමයි මේකත් ඔක්සෝ කියලා නම් කරන්න වෙන්නේ. ෆෝමයිල් වෙන්නේ නැහැ තවදුරටත්. ඒතර ප්‍රධාන කාබන් දාමයේ කාබන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් ඉන්නවා. ඉතින් ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා 3 වලයි 7 වලයි ඔක්සෝ. ඒතර ඩයි ඔක්සෝ වෙනවනේ. එතකොට ඉලක්කම් දෙකක් තියෙනකොට එකිනෙකට වෙනස් පොඩි ඉලක්කම් මුලින් ලියනවා 3 7. ඉලක්කම් දෙකක් අතර කමාවක් දෙන්නේ දන්නෝනේ. 3 7 ඩයි ඔක්සෝ ප්‍රධාන කාබන් දාමයේ කාබන් 7යි. හෙක්ස් අයින් එකක් තියෙනවා 4 5 අතර 4 අයිනොයිල් ක්ලෝරයිඩ් 37 ඩයිऑක්සෝ 4 හෙක්සයිනොයිල් ක්ලෝරයිඩ්. පැහැදිලි නේද? හරි. ඉතින් අම්ල ක්ලෝරයිඩ් සම්බන්ධව ඔය වගේ ටිකක් කරපුවම ඇති කියලා හිතනවා. මොකද දැන් අපි අර කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩ් එස්ටර් වලදී ප්‍රැක්ටිස් කරගත්තනේ නීති ටික. දැන් ඉතින් ඒවා යෙදෙන එක විතරයි වෙන්නේ. පොඩි පොඩි අර ඒක ආවේනික නීතියක් දෙකක් නැත්නම් එනවා අලුතෙන් ඔයිල් ක්ලෝරයිඩ් විදිහට ඉවර කරන්න වගේ කියලා අනිත්ව සමානයි. ඊට පස්සේ ඉන්නේ ළමයි ක්‍රියාකාරී කාණ්ඩයේ ප්‍රමුඛයි ඒමයිඩ් වල. අපි ඒමයිඩ් නාමකරණය කරමු. හරි. අපි මේ වීඩියෝ එකේදී ඇල්ඩිහයිඩ් දක්වා නාමකරණය කරනවා. ඊට පස්සේ නවත්තලා ඊටු ටික ඊළඟ වීඩියෝ එකේදී කරන්නේ. හරි දරුවෝ, දැන් අපි මේ වෙද්දි පටන් අරගෙන තියෙන ළමයි 20යි 27ට ෆාස්ට් ක්ලාස් එකක්. මම ඒක ක්ලාස් ෆී එකක් ගන්න ක්ලාස් එකක් චරිතසගේ කෙමිස්ට්‍රි ටීම් යටතේ.
2027 2028 නංගි ළමයිලා ඉන්නවනම් මතක් කරන්න ඉනෝගනික් වලින් පටන් ගන්න ක්ලාස් එක මේ මාසේ එස්ගොනුව ෆ්‍රී සෙමිනාර් එකක් විදිහට යනවා. හරි කෙමිස්ට්‍රි ටීම් මේ YouTube channel එකේම වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න ඒකේ අවශ්‍ය විස්තර ටික ඇති. ඕන කියන්න අංග සම්පූර්ණ විෂය නිර්දේශය කලින් ආවරණය කරගන්න කැමති කට්ටියට ඔන්ලයින් ක්ලාස් එකක් මෙහෙම සමීර සර් ක්ලාස් එකක් කරනවා කියලා. හරි ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ලියාගන්න ඒමයිඩ් නාමකරණය. දැන් ඒමයිඩයක් අපි අඳුන ගන්නවා මේ වගේ. දැන් ඒමයිඩ් වලක් තියෙනවා ප්‍රාථමික ද්විතීක කියා. මෙන්න මේ ටයිප් එකේ ඒමයිඩ්. ඒවත් ප්‍රාථමික ඒමයිඩ් තමයි මේකේදී නාමකරණය කරන්නේ. මොකද අපේ සිලබස් එකේ තියෙන ඒවා. විශේෂයෙන් ප්‍රාථමික කියලා ලියන්න දෙයක් නැහැ. හරි. මෙන්න මේකේදී ළමයි නම ඉවර වෙන්නේ ඒමයිඩ් කියලා. ඇමයිඩ්. හරි ඒමයිඩ්. නමෙහි අගට ඒමයිඩ් යෙදේ නැත්නම් ඒමයිඩ් වලින් නාමය අවසන් වේ. ලියා ගන්න. ඒමයිඩ් වලින් නාමය අවසන් වේ. ප්‍රධාන කාබන් දාමය අංකණය කිරීමේදී හි කාබන්ට අංක 1 යෙදෙන පරිදි කාබන් දාමය අංකණය කළ යුතුය. කො කමෙන්ට් එකක් දාන්න නාමකරණය හරි මුලින්ම මේ වීඩියෝ සීරීස් එක ඉගෙන ගන්න කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. නැත්නම් මේ වීඩියෝ එකේ ඉතුරු ටිකත් ඕන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම්. හරි ඊට පස්සේ ළමයි සරලයි උදාහරණාංක 1 මේ බලන්න. ඊටම ලේසි ආදේශ කාණ්ඩ නැහැ ද්විත්ව බන්ධන කාබන් නැහැ මේ ප්‍රධාන කාබන් දාමේ කාබන් 2යි එත් ඒක බන්ධන එතැන් නමයිඩ් ඒමයිඩ් කියලා ලියුවාම ඒක එතනමයිඩ් වෙනවා. 2 CH3 CH2 CONH2 ප්‍රධාන කාබන් දාමේ කාබන් 3යි ප්‍රොපැනමයිඩ් ආදේශ කාණ්ඩ නැහැනේ 3 අපි ආදේශ කාණ්ඩයක් දාමු. ක්ලෝරින් පරමාණුවක් දාමු. මෙන්න ප්‍රධාන කාබන් දාමේ කාබන් 4යි බියුට් වෙනවා. මේක ආදේශ කාණ්ඩයක් ක්ලෝරෝ 1 2 3 4 දැන් අංකණය කරමු. මොකද ක්ලෝරෝට අංකයක් එපේ. දැන් ආදේශ කාණ්ඩේ නම මුලින් ලියමු. 3 ක්ලෝරෝ. හරි. 3 ක්ලෝරෝ. ඊට පස්සේ ප්‍රධාන කාබන් දාමය බියුට් ඒ මොකද්ද? හරි. බියුට් ඒක බන්ධන විතරයි බියුටැන් නමයිඩ්. එන හතරවෙනි උදාහරණයට අපි ආදේශ කාණ්ඩ දෙකක් දාමු. මෙන්න මෙහෙම ලියවෙන්නේ අර ෆෝමයිල් එක ඇල්ඩිහයිඩ් ආදේශ කාණ්ඩය. මේ වගේ දැන් මේක ප්‍රධාන කාබන් දාමය වෙන්නේ මේක. හරි. ඔන්න ඔතනදී ළමයෙක්ට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම මේ කියන්න ගියාම පටල ගන්න එපා වැඩි. හරි. මෙන්න මෙහෙම ලියාගත්තට පස්සේ මෙන්න බලන්න. හරි උදාහරණේ මම විශේෂිත උදාහරණ කියලා සෙට් එකක් දෙනවා අවසාන වීඩියෝ එකේ. ඒකට දෙන්නම්. හරි. විශේෂිත උදාහරණ කියලා සෙට් එකක් දෙනවා. ඒකට දෙන්නම්. හරි. ඒක පැත්තකින් තියන්න. හරි. එන්න හතරවෙනි උදාහරණ මේක ගන්න. විශේෂිත උදාහරණ. මේක ලියාගන්න. දැන් මේකෙදී ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් අඩංගු ද්විත්ව බන්ධන නැහැ දිගම කාබන් දාමය. ඒතර මෙන්න මේ ෆෝමයිල් එකයි මේ ෆෝමයිල් එකයි ආදේශ කාණ්ඩ වෙනවා ඩයිෆෝමයිල් වෙනවා 1 2 3 4 5. මේක තියෙනවා 2 3 ඩයිෆෝමයිල් එකක් ළමයි.
ප්‍රශ්නයක්ද 2,3 ඩයි ෆෝමයිල් අර කලින් උගන්වපු ඒ වගේ නීති එහෙම වේදෙනවා කාබොක්සිලික් අම්ල වල ඉගෙන ගත්තා එහෙම වේදෙනවා ඩයි ෆෝමයිල් ප්‍රධාන කාබන් දාමේ කාබන් 5යි පෙන්ට් ඒක බන්ධන පෙන්ටැන් නමයිඩ් දැන් බලන්න ඔය ඉඳලාම ඔය පෙන්ටනමයිඩ් ඒමයිඩ් එහෙම නාමකරණය කරගෙන යද්දී මැදට ක්ලෝරින් අර ඔයිල් වගේ පයින්නවා කලින් උගන්වපු ඔලුවට ඇවිල්ලා මම හැම වෙලේම කොහොමද ඊළඟට උගන්වන්නේ මොකක්ද ඊළඟට කලින් දුන්න උදාහරණ මොනවාද කිය ඔළුවේ තියාගෙන තමයි මේ උගන්වන්නේ හරි සමහර ඒ වගේ කලින් ලියපු උදාහරණේ අත්දැකීම මේකේ යෙදෙන විදිහට උදාහරණ දෙනවා මම කියපු තේරුණාද කලින් දුන්න උදාහරණකින් වාට දෙයක් ඉගෙනුවා නම් ඒක නැවත යෙදෙන විදිහට උදාහරණ දෙනවා අර එහෙම දෙනකොට සමහර ලාවට ඒමයිඩ් ASCII ලියවෙනවා ළමයි අර කොළුවේ තිබිලා ප්‍රොපනොයිල් ක්ලෝරයිඩ් වගේ ඒවා පොඩක් ඒකයි මම කිව්වා පටන් ගද්දිම ලයිව් එකක් නෙවෙන නිසා පොඩක් එහෙම වුණොත් කමෙන්ට් එකක් හරි දාලා තියන්න මොකක් හරි අප්සෙට් එකක් ගියොත් හරි පහ හරි ඊට පස්සේ අපි යමු මේ වගේ අවස්ථාවකට දැන් මේකෙදි ප්‍රධාන කාබන් දාමේ මේක ත්‍රිත්ව බන්ධනයක් තියෙන නිසා අපිට අංකයක් දාගන්න වෙනවා අංකණය කරමු 1 2 3 4 5 හරි එතකොට මේකෙදි ළමයි ආදේශ කාණ්ඩ නැහැ ප්‍රධාන කාබන් දාමේ 9න් පටන් ගමු 5යි පෙන්ට් කියලා පටන් ගත්තා පෙන්ටන් කියන්න බෑ පෙන්ටයින් වෙනවා හැබැයි ඒක 2 අයින් වෙනවා අයිනමයිඩ් එච්චරයි හරි ලේසි දෙකේ ඉලක්ක මුලට ගේන්න පුළුවන් 2 පෙන්ටයිනමයිඩ් හරි හය දැන් අපි සිලබස් එකේ එන්න පුළුවන් මට්ටමේ සංකීර්ණම එකකට යන් මේ වගේ දැන් මේක ප්‍රධාන කාබන් දාමේ තොරදී දිගම එක එනවා මෙන්න මේ පාරේ ගියාම ඔන්න ඔය පාරේ ගියාම අනිත් පාරවලත් ගිහිල්ලා බලන්න එතකොට ඊට පස්සේ අර මුලින් දුන්නානේ ප්‍රධාන කාබන් දාමේ තෝරනකොට නීති ඒව ඇප්ලයි කරලා බලන්න එතකොට ඒවා තෝරගත් අනිත් කාබන් දාම අහෝසි වෙලා යනවා ඒ අනුව දැන් කියන්නේ ඔයා කෙලින් ගිහිල්ලා මේක තෝරයි මේ පැත්තට ගිහිල්ලා තෝරයි මේක තෝරයි ඔහොම තෝරලා ඊට පස්සේ අර නීති ටික ඇප්ලයි කරපුවාම ඕකෙන් තමයි ඔයාට නවතින්න වෙන්නේ ප්‍රධාන කාබන් දාමේ කියලා ඒතර වෙන ළමයි මෙන්න මේ දෙක ආදේශ කාණ්ඩ බවට පත් වෙනවා 1 2 3 4 5 6 7 සිලබස් එකේ 6ක් තමයි එන්න පුළුවන්. නමුත් ඉතින් 7ක් 8ක් දාලා අපි ලියනවා ඔයාලට පුරුදු කරන්න. ප්‍රශ්නයක් නැහැ ඒක. අර මේක මෙතිල් 5 ඩයි මෙතිල් එකක් වෙනවනේ. එහෙනම් 5 ඩයි මෙතිල්. ප්‍රධාන කාබන් දාමේ කාබන් 7යි හෙක්ස් අයින් එකක් එනවා 3 අයිනමයි. 3 ඉස්සරහට ගන්නත් පුළුවන් 5 dimethyl 5 hexylamide 5 dimethyl 5 hexylamide හරිනේ එන ඇල්ඩිහයිඩ් නාමකරණයට ඇල්ඩිහයිඩ් නාමකරණයට ළමයි ඇල් වලින් තමයි නම ඉවර වෙන්නේ. ඇල් වලින් නාමය අවසන් වේ. මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන්ට තමයි ළමයි අංක 1 දෙන්නේ. කාබන් නාමයේ අංකනේදී. ලියා ගන්න පළවෙනි පොයින්ට් එක ඇල් වලින් නාමය අවසන් වේ. ඇල් වලින් නාමය අවසන් වේ. ඊට පස්සේ ළමයි ඔන්න ඔහොම දාගන්න හි දැන් කාබනයිල් කාබන් හි කාබන්ට අංක 1 යෙදෙන පරිදි ප්‍රධාන කාබන් නාමය අංකනය කරයි. හි කාබන්ට අංක 1 යෙදෙන පරිදි කාබන් නාමය අංකනය කරයි. හරි අපි නම් ටිකක් ලියාගෙන යමු
ඔට ඕනම් පුළුවන් වීඩියෝ එක නවත්තලා ලියන්න අර ඒමයිඩ් ලියුවා වගේම තමයි ඇමයිඩ් වෙනකොට ඇල්ලෙනවා. අනිත් නීති එක හැමමයි. එහෙම නැත්නම් මාත් එක්කම ලියමු. දැන් මම තාම කිසිම උදාහරණයක ආදේශ කාණ්ඩ 3ක් එනව දුන්නේ නැහනේ. අර විශේෂිත උදාහරණ කියලා අවසානට කීපයක් කරන එක කරන්න. මොකද ආදේශ කාණ්ඩ 3ක් ඇත්තම විෂය නිර්දේශය එන්නේ නැහැ. නමුත් ඒක දුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ. තව ටිකක් ප්‍රැක්ටිස් එක වැඩි වෙනවා. නමුත් විෂය නිර්දේශයට අවශ්‍ය කොටස් ටික හරියට ඉගෙනගෙන ඊට පස්සේ අපිට පුළුවන් අවසාන විශේෂිත උදාහරණ කියලා ටිකක් out of syllabus කතා කරලා තව ටිකක් දැනුම වැඩි කරගන්න. ඔය තින් දැන් මේක ප්‍රධාන කාබන් නාමය කාබන් දෙකකින් සමන්විත වෙනවා. හරි. ඒකේ ආදේශ කාණ්ඩ මොකුත් නැහැ. ඒ නිසා අපි මේක එත් කියලා පටන් අරගෙන ඒක බන්ධන විතරයි එත් නැල් කියලා ඉවර කරමු. මේක ප්‍රධාන කාබන් නාමයේ කාබන් 3ක් තියෙනවා. ආදේශ කාණ්ඩ නැහැ. ප්‍රොප් ඒක බන්ධන ප්‍රොපෙන් නැල් කියලා ඉවර කරමු. මේක ප්‍රධාන කාබන් නාමයේ කාබන් 4ක් තියෙනවා. හැබැයි ආදේශ කාණ්ඩයක් තියෙනවා මේ. ඇමයිනෝ එකක් තියෙනවා. අංකණය කරන්න ඕන කාබන් දාමය. 1 2 3 4. 3 ඇමයිනෝ කියලා පටන් ගමු නේද? 3 ඇමයිනෝ. ප්‍රධාන කාබන් දාමයේ කාබන් 4යි බියුට් ඒක බන්ධන බියුටැන් නැල්. මේකෙදි ප්‍රධාන කාබන් දාමයේ අපිට යන්න වෙනවා මෙන්න මේ තෝරා ගැනීමට වැඩිම කාබන් සංඛ්‍යාවකුත් අයිති වෙන පරිදි. එතකොට මේක ආදේශ කාණ්ඩයක් වෙනවා. මෙතිල් මේකත් ආදේශ කාණ්ඩයක් වෙනවා. අයඩෝ. අංකණය කරන්න වෙනවා 2 3 4. I මුලින් යදනවනේ. A B C D E F G H I නේ. M ට කලින් යදනවා. එහෙනම් අයඩෝ මුලින් දාගන්න. යදනවනේ ළමයි. 3 අයඩෝ 2 මෙතිල් මෙතනින් හරියට පේන්නේ නැද්ද? හිස්තැන් තියන්නේ නැහැ. මම මෙතන ලියන්න. හිස්තැන් තියන්න තු ලියන්න බියුට් ඒක බන්ධන ටැනල් 3 අයඩෝ 2 මෙතිල් බියුටනල්. මේක ප්‍රධාන කාබන් දාමයේ මේක කියලා ගන්න පුළුවන් වැඩිම කාබන් පරමාණු සංඛ්‍යාවක් අයිති වෙන විදිහට. මේ දෙක ආදේශ කාණ්ඩ වෙනවා. එතිල් එතිල් දෙකක් තියෙනවා. ඩයි එතිල් වෙනවා. අංකණය කරන්න 1 2 3 4 5 6 3 3 ඩයි එතිල්. 3 ඩයිඑතිල් ප්‍රධාන කාබන් දාමයේ කාබන් 6යි හෙක්ස් ඒක බන්ධන විතරයි කාබන් කාබන් හෙක්සැනල්. මේක ගන්න ඕන ද්විත්ව බන්ධනයක් තියෙනවා. හැබැයි ආදේශ කාණ්ඩ නැහැ මේකේ. කාබන් 1 2 3 4 5යි පෙන්ට් කියලා පටන් ගන්න. පෙන්ට් n කියන්න බෑ. පෙන්ට් n කියන්න බෑ. ද්විත්ව බන්ධනයක් තියෙනවා. පෙන් ඊන් වෙන්න ඕන. හැබැයි 3 ඊන්. පෙන් 3 ඊනල්. එහෙම නැත්නම් 3 ඉස්සරහට ගත්තොත් 3 pentanal වෙනවා. මේක ප්‍රධාන කාබන් දාමය මෙන්න මෙයා ඇල්ඩිහයිඩ් ප්‍රමුඛයි කීටෝන වලට වඩා. ඒ නිසා ළමයි මේක ආදේශ කාණ්ඩය වෙන්නේ. නිකන් අර ඇල්ඩිහයිඩ් වලට වඩා නිකන් කීටෝන ප්‍රමුඛයි වගේ කියලා හිතුණාට නිකන් එහෙම හිතෙන්න පුළුවන් නේ. ඇල්ඩිහයිඩ් වලට වඩා කීටෝන ලොකුයි වගේ. නෑ ඇල්ඩිහයිඩ් තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒතර කීටෝන එක ඔක්සෝ වෙනවා ආදේශ කාණ්ඩයක් වෙලා. හරි ඔක්සෝ මේක ආදේශ කාණ්ඩයේ බ්‍රෝමෝ 1 2 3 4 5 6 B මුලින් ඉදනවා ඉංග්‍රීසි හොඩියේ. ඒ නිසා 2 බ්‍රෝමෝ 5 ඔක්සෝ ප්‍රධාන කාබන් දාමයේ 6යි හෙක්ස් ද්විත්ව බන්ධනයක් තියෙනවා 3 ඊනල්. තුන ඉලක්කම ඉස්සරහට ගේන්න පුළුවන්. 2 බ්‍රෝමෝ
5-oxo-3 hexenal. ඔය විදිහට ළමයි අපිට ඇල්ඩිහයිඩ් නාමකරණය කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි අදට මෙතනින් නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී ඊටු ටික සාකච්ඡා කරනවා. දැන් මේ මෙතන නවත්තන්න හේතුවත් මෙතෙන්ට වෙනකන් ඔය ප්‍රධාන කාබන් නාමයේ අංකණය කිරීමේදී සමාන නීතියක් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන්ට අංක 1 තමයි අනිවාර්යෙන් ආවේ. හැබැයි අපි ලබන සතියේ පටන් ගන්නවා කීටෝන, මධ්‍යසාර ඇල්කොහොල, ඇල්කීන ඇල්කයින වගේ නාමකරණය කරද්දී එහෙම නෙමෙයි. අඩුම අංක කියලා concept එකක් එනවා. ඒතර මේ ටික ඇත්තටම ලේසි වැඩි මම නම් කියන්නේ. හරි. ඊට ටික අමාරුද නෑ. එතකොට වෙන්නේ දැන් මේකේ තියෙන අත්දැකීම් එක අර ටික ලේසි වුණා කියන්නේ. ඔය කාබන් නාමයේ අංකණය කිරීමේදී කියන කොටස විතරක් සැලකුවොත් මේ ඉගෙන ගත්ත ටික ලේසි. ඊළඟ සතිය ඉගෙන ගන්න තියෙන ටිකට වඩා. හැබැයි දැන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන නිසා ඊට ටිකත් නිකම්ම කරගෙන යන්න පුළුවන්. හරි ලේසි. එහෙනම් මේ සංයෝග ටිකත් නැවත ලියලා තව අලුත් සංයෝග ටිකක් අරගෙන ඉවත් ලියලා හොඳට ප්‍රැක්ටිස් කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. තව වීඩියෝ එකක් දෙකක් උපරිම යනකොට අපේ මේ කොටස සම්පූර්ණයෙන් ඉවර වෙනවා. එහෙනම් සියලු දෙනාට ජය වේවා. අයිබෝවන්.